Listen to 4EB FM and hear what's happening in your community. Stay tuned to 98.1. Next, the Sri Lankan program. FM තරංග 98.1 ඔස්සේ විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට. ආයුබෝවන් ආදරණීය සන්නිනි. අද සැප්තැම්බර් මාස 18 වෙනි ඉරිදින 4EB ගුවන් තරංගමාලාව ඔස්සේ ඔබ හමුවට එනවා කාන්ති විජේසෝම. අද වැඩසටහනට මට තාක්ෂණයෙන් සහාය දෙන්නේ අප මිතුරු චන්ද්‍රා ලියනවඩු. ආයුබෝවන් චන්ද්‍රා. ආයුබෝවන් කාන්ති. ඒ වගේම අපේ ළඟදී එක්ුණ බුද්ධික විජේසේකරත් මේ වැඩසටහනේ කොටසක් ඉදිරිපත් කිරීමට සහාය වෙනවා. අද වැඩසටහනින් මා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා ලබන සතියේ පැවැත්වෙන බ්‍රිස්බන්හි ප්‍රධාන පෙළේ කලා උළෙල වන සරලාංග ගැන හා එහි 25 වසරක උන්නතිය හා පැවැත්ම ගැනත් ඒ සඳහා මම සහභාගී කර ගන්නවා එහි සංස්කෘතික ලේකම්වරුන් වශයෙන් වැඩ කර බර්නාඩ් පෙරේරා, ආනන්ද සමරතුංග, ලක්ෂ්මී ගුණතිලක වැටෙනුලින්දේ මාළුවෙකුත් අල්ලගෙනම ගොඩ එන්න කියන විශේෂාන්දයකුත් ඉදිරිපත් වෙනවා. ඉතා මිහිරි ගී කීපයකුත් ජන නිවේදන සහ සුපුරුදු පරිදි නිරෝධ ගී දේශපාලන සමාලෝචනයත් අපි ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මෙන්න වැඩසටහන ආරම්භයට ඉතා පැරණි ගීයක්. මුලින්ම අපේ ගීත කෝකිලාවිය රුක්මිණී දේවී ගැයූ ආදරය නිසා අද උමාරියාගේ කටහඬින්.
බලාපොරොත්තු ආස උසට ඉගිල්ලෙන්නට පියාපත් තිබුණා නම් හිත නවතින තැන ඒ තමයි ගෙදර. ඒ බව හොඳින්ම දන්නා අපි 1300 Fly ශ්‍රී ලංකා. පැය 24 පුරාවට ක්‍රියාත්මක කාර්යක්ෂම සහ සුවදශීලී ගුවන් ටිකට් පත් සේවය 1300 Fly ශ්‍රී ලංකා. දැන්ම අමතන්න 1300 359 774. Fly home with us. Station sponsor. දැන් අපි අපේ පළමුවෙනි විශේෂාංගය පටන් ගනිමු. අයිබෝන් බර්නාඩ්. අයිබෝන් කාන්ති. අයිබෝන් ආනන්ද. අයිබෝන් කාන්ති. අයිබෝන් ලක්ෂ්මී. අයිබෝන්. බර්නාඩ්, පළවෙනි ප්‍රශ්නය ඔබගෙන්. ඔබ සිංහල සංගමයේ පළමුවැනි සංස්කෘතික ලේකම් වශයෙන් කටයුතු කරා. එදා සරලාංග නම් කලාකෘතිය ඉදිරිපත් කරන විට කෙවැනි බාධක අවහිරකම් හෝ දිරිගැන්වීම් ඔබට ලැබුණද? කෙටි විස්තරයක් ඒ ගැන අපිට කියන්න පුළුවන්ද? ඇත්තටම කාන්ති, ඒ කාලේ අපි හාපුරා කියලා සරලාංග වැනි සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කිරීමේදී අපිට බාධක තිබුණා තමයි. නමුත් අපි කරපු වැඩේ මේ බාධක ජයගත්තේ එක එක්කෙනාට පැවරුණු කටයුතු එකක් නෙමෙයි 3-4ක් බාරගත්තා. ඒ බාර අරගෙන අපි මේ වැඩසටහන බොහොම සාර්ථකව දියත් කරා. එක උදාහරණයක් තමයි මට සිද්ධ වුණා අංග 4ක් ඉදිරිපත් කරන්න. ඒ වගේම මට මතකයි අපි පටන් ගන්නකොට අමරා එතකොට ඔය ප්‍රභා ඒගොල්ලෝ තමයි මුලින්ම නැටුම් ගැවුම් ඉදිරිපත් කරේ. ඒගොල්ලෝ සහභාගී කරගෙන තමයි සරලාංග දියත් කරේ මුලින්ම. අපිට ඇත්තටම ඒ කාලේ වෙන නැටුම් ගුරුවරු හිටියෙත් නැහැ නේද? එයාලා ඉතින් මුළු බරම කරට ගත්තා ඒ කාලේ. ඔව්, ඇත්තටම මේ කොටිම කියනවා නම් ඒ කාලේ පටන් ගත්තු සමහර එක උදාහරණයක් තමයි ඔය අමරා තාමත් සරලාංග වලට මේ සහභාගී වෙනවා. ඒ නැටුම් ඉදිරිපත් කරේ නැතත් නැටුම් ගුරුවරියක් වශයෙන් සේවය කරනවා. ප්‍රභාත් ඒ වැඩේම කරනවා. ඉතින් බොහොම මේ අවුරුදු 25ක් තිස්සේ ලොකු සේවයක් කරපු දෙන්නෙක් කියලා කියන්න පුළුවන් අපිට නේද? ඔව්, අනිවාර්යයෙන්ම මට ඒ විශේෂයෙන් මම දන්නවා එකම සරලාංග මගහරින් නැතුව අමර දිගටම අද වෙනතුරුත් ඒ සේවය සපයලා දෙනවා. ආනන්ද, ඔබ සංස්කෘතික ලේකම් වශයෙන් කටයුතු කරේ සිංහල සංගමය මදක් තරුණ වියේ පසු වන කාලයේ. ඒ කාලයේ පරණ අය අනුගමනය කරපු ස්ථාපිත මාර්ග තිබුණා. ඒවා අනුගමනය කිරීම ඔබට ලෙහෙසියක් වුණාද අපහසුයක් වුණාද? මේකයි කාන්ති. දැන් මට ඔබ සඳහන් කරපු විදිහට සරලාංග ලැබුණේ සරලාංග වල නඩරු කාර්ය අවසන් වෙලා තරුණ කාලේ යවුන කාලේදී. මේ කාලේ වෙනකොට යම් පසුබිමක් සකස් වෙයි කළ යුතු කාලයයි. නඩරු කාලේ නිමා වුණා. නමුත් අපි මේ නඩරු කාලේ දරුවාගේ තිබුණ මේ පසුබිම එහෙම්ම තියානේ ඒ මත ඉඳගෙන අපිට සිද්ධ වුණ අලුත් දේවල් නිර්මාණය කරන්න. අලුත් දේවල් කරා යන්න. ඒකට හේතු උනේ ඒ මුලින් සඳහන් කරපු කාලේ වාගේ නෙමෙයි මේ කාලේ වෙනකොට අපේ ප්‍රජාව වැඩි වුණා. අපේ සරලාංග වලට සහභාගී වෙන සංඛ්‍යාව වැඩි වුණා. 60 හිටපු එක 100 දක්වා වැඩි වුණා. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ විදිහට අනිකුත් ශාලාවල් අපි වෙනස් කළා, විශාල ශාලාවල් සොයාගෙන ගියා. මේ විදිහට අපිට සිද්ධ වුණා මේක යම්කිසි ප්‍රමතියකින් ඒ වගේම ගුණාත්මක බවෙන් තව තවත් වැඩි කරන්න. එතකොට අපිට සිද්ධ වුණා එක දේවල් වෙනස් කරන්න, එක ක්‍රියාමාර්ග යොමු කරන්න. එහෙදී අපි ඉතින් ගුණාත්මක පැත්ත ගැන වැඩි සැලකිල්ලක් දක්වලා අපි නොයෙකුත් අලුත් කට්ටියගේ උපදෙස් අරගෙන අලුතෙන් පැමිණි සංක්‍රමණ අපේ සහෝදරයාගේ උපදෙස් අරගෙන ඒගොල්ලෝ අපේ තනතුරුවටපත් වෙලා අපි නිර්ධාරීන් වශයෙන් සහ සංවිධායකවරු වශයෙන් විශාල පිරිසක් සංගමයකට එකතු වෙලා සාර්ථක සරලාංග විශාල ප්‍රමාණයක් මේ කාලය තුරදී තරුණ කාලය තුරදී 2010 වගේ ඉඳලා 2010 15 වෙනකම් වගේ වයස 10ක් විතර සාර්ථක සරලාංග පවත්වන්න උනේ අලුතෙන් පැමිණි අයගේ සහභාගීත්වය සහ ඒගොල්ලන්ගේ දායකත්වය නිසායි. ලකි, ඔබට දැන් තියෙන ප්‍රශ්නය මේ සරලාංගයට අංග මදිවීම නෙමෙයි වැඩිවීමයි නේද? ඒවා ඔබ කොයි විදිහට කාර්යක්ෂම අන්දමින් බාර ගන්නවද? ඔබට තියෙන බාරදූර වගකීම් ගැන මොනවද? ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ සැරේ වෙනදා කවදාටත් වැඩිය අපිට සරලාංග වලට අංග ඉදිරිපත් කිරීම ප්‍රවණතාවයක් වැඩි වෙනවා. මම ඇත්තටම කිව්වොත් අංක සංඛ්‍යාවෙන් 30කට 35කට වඩා වැඩි
ඇප්ලිකේෂන්ස් ඉල්ලුම්පත් ලැබිලා තිබුණා. ඇත්තටම ඒකෙන් මම දකින දේ තමයි අපි සංසන්දනයක් කිරීමක් කරනවා නම් අතීතයේ සහ දැනට අපේ සිංහල ප්‍රජාවේ උනන්දුවක්, ඒ කියන්නේ සංස්කෘතිය සම්බන්ධයෙන් තියෙන උනන්දුව ඉතා වැඩි වෙලා තියෙනවා කියලා. ඒ වගේ මම හිතනවා ලක්ෂ්මී වත් මේක එකඟ වෙනවා ඇති ඔබ තුන්දෙනාම සරලාංග වගේ ප්‍රබල බොහොම ලස්සන ගුණාත්මක විවිධ ප්‍රසංගයකට මිනිස්සුන්ට අපේ ප්‍රජාවට එකතු වෙන්න තියෙන ආසාව දැන් වැඩි කියලා මම හිතනවා. මේ වගේ උන්ගේ නැටුම් ගෑම් හැකියාවන් පෙන්වන්න. මම ඔයා කියන දෙකට ඇත්තටම එකඟ වෙනවා. මොකද ඒකට හේතුව අවුරුදු 20කට 25කට හිටපු ප්‍රජාව නෙමෙයි දැන් ඉන්නේ. නන් ප්‍රදේශවලින් වෙන රටවල් වලින් අපේ රටෙන් හා සමානව වෙන සිංහල පවුල් පදිංචිට ඇවිල්ලා තිනවා විවිධ දක්ෂතා ඇතුව. එතකොට ඇත්තටම අපිට මේ ප්‍රවණතාවය අවංකවම අපිට දකින්න පුළුවන් දෙයක්. බර්නාඩ් ඔබට කියන්න පුළුවන්ද ඒ කාලේ අපි ඉදිරිපත් කළපු රැඟුම් වැයුම් නැටුම් නාට්‍ය ගැන යම්කිසි විස්තරයක්? ඔව් කාන්ති, දැන් අපි මුලින්ම අපි හිතුවා අපේ සංස්කෘතියේ තියෙන වැදගත් තියෙනවා සංගීතය, ඒ වගේම නර්තනය, ඒ වගේම නාට්‍ය, මේ දේවල් මුලින්ම පොඩ්ඩ අපේ මේ වැඩෙන පරපුරට හඳුන්වා දී යුතුයි කියලා. අපි ඒ නිසාවෙන් අපිට පුළුවන්කම ලැබුණා ඔය මහාචාර්ය ඉදිරිවීර සරස්චන්ද්‍ර මහත්මයාගේ මනමේ, සිංහබාහු, ඒ වගේම අන්න ඒ වගේ වෙල්ල වැහුම් කියන නාට්‍ය බොහොම සංක්ෂිප්තව අපිට පෙන්වන්න පුළුවන්කම ලැබුණා. ඒ අනුසාරයෙන් අපිට පෙන්වන්න කරන්න පුළුවන් හැකියාවක් තිබුණා අපිට උරුම සංස්කෘතිය. ඔබ සිංහබාහු නාට්‍ය මට මේ වෙලාවේ මතක් වෙනවා නේද? ඒ වගේම අපි නොයෙකුත් වෙනත් නාට්‍ය වර්ග කෙරුවා. එළව ගිහින් මෙලව ආවා. ඒක විශේෂාංගයක්ම තමයි මට මතකයි. එහි රංගපානවත් ඔව් කාන්ති තමයි ප්‍රධාන චරිතේ මමත් එක්ක රංගපෑවේ මට මතකයි. එතකොට ආනන්ද ඔබට ඒ ගැන යම්කිසි දෙයක් කියන්න තියෙනවද? ඕකාන්ති ඇත්තටම පළවෙනි මාතෘකාවක්. ඒ කියන්නේ දීර්ඝ කාලයක් පිළිබඳව කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ওই කාලෙ තුලදී ගොඩක් වෙනස්කම් සිද්ධ වුණා ඒ රැඟුම් පිළිපත් පැත්තෙන් සහ නිර්මාණ පැත්තෙන්. ඒක සමස්තයක් වශයෙන් ගත්තොත් සෑම දෙයකම සෑම නිර්මාණයක්ම ඉදිරිපත් කරන්න තමයි අපි උත්සාහ කළේ මේ කාලය තුලදී. විශාල කාලයක් අවුරුදු 10ක විතර කාලය තුලදී සිංහල ඉස්කෝලෙන් අපි එකතු කරපු නිර්මාණ වෙනස් කළා. ළමයින් සහභාගී වෙන දේවල් වැඩි වුණා. නැටුම් ගැහුම් ඒවට නාට්‍ය ඊට පස්සේ බිහුණා. ඊට පස්සේ වේදිකාව තුල වේදිකා සැරසිලි ගොඩක් වෙනස්කම් කළා. ඒවත් අපේ සංස්කෘතික උළෙලේ ප්‍රධාන අංගයක් වුණා. වේදිකාව නිකම් වේදිකාවක් නෙමෙයි, නොයෙකුත් නිර්මාණ කරලා වේදිකාව සැරසිලි ඉදිරිපත් කරලා එක් වර්ෂවලදී වෙනස්කම් කළා. එතකොට ප්‍රසංගය තවත් ගුණාත්මක වැඩි වුණා. සංගීතය පැත්තෙන් වෙනස්කම් කළා. ගුණාත්මක පැත්තෙන් වැඩි වුණා. මුලින්ම අපි නිකන් සාමාන්‍ය සංගීත වාදනයක් විතර වුණා. පස්සේ අපි විශාල ඔකෙස්ට්‍රා වාගේ, ඒ කියන්නේ සංගීත කණ්ඩායමක් 30ක පමණ සහභාගීත්වයෙන් එක වර්ෂයකදී ඉදිරිපත් කළා. ඉතින් මේ විදිහට සහභාගී වෙන අයගේ දක්ෂතාව මත, අලුත් අයගේ පැමිණීම මත නොයෙකුත් නිර්මාණ නාට්‍ය මට නම් වශයෙන් කියන වෙලාවක් නෑ. ඇත්තටම සෑහෙන දේවල් ඉදිරිපත් කළා. නාට්‍ය පැත්තෙන්, සංගීත පැත්තෙන්, ගීත පැත්තෙන්, නැටුම් පැත්තෙන්, ගායන පැත්තෙන් නොයෙකුත් නිර්මාණ මේ තරුණ කාලයේදී, සරලංග නැමැති තරුණියගේ තරුණ කාලය තුළදී අපි ඉදිරිපත් කළා විශාල ප්‍රමාණයක්. ඒ නිසා තමයි අද වෙනකොට මේ සරලංග වටා මෙච්චර ප්‍රමාණයක් එක්රස් වෙලා පොර කාලා මේ සරලංග වලට එන්න උත්සාහ කරන්නේ. තමන්ගේ නිර්මාණයක් සරලංග වලට ඇතුල් කරන්න ඒගොල්ලෝ පොරකන්නේ. ඒ නිසා වර්තමාන සංස්කෘතික ලේකම්වරුන්ට සහ සංගීතඥයන්ට දැඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා මට නිකන් පේනවා. ලක්ෂ්මී, මේ මර සරලාංගයෙන් ඉදිරිපත් කරන විශේෂාංග මොනවද කියලා අපිට නිකන් යමක් කෙටියෙන් කියන්න පුළුවන්ද? ඇත්තටම කාන්තියක්ගේ මේ විශේෂාංගයක් එකක් නෙමෙයි. අපි අංශ කීපයකින් කවදාකත් නොකරපු විදිහටම ගරායකා කියන අපේ පහත රට ශාන්ති කර්මයක් මේ සැරේ ඇත්තටම ඇතුළත් වෙනවා. ඒ ශාන්ති කර්මය ඉතාව හොඳට පුහුණු වීමකින් ලංකාවේ ඒ දේවල් කරපු කෙනෙක් තමයි
කරන්නේ. ඒ වගේම අට ඇත්තටම කියන්න ඕන අපේ මේ වැඩිහිටි සංගමයේ ප්‍රවණතාවයක් තිබුණා මේකට ඇත්තටම සරලාංග වලට පුදුම උනන්දුවක් තියෙනවා. ඒගොල්ලෝ ඇත්තටම කොස්ටියුම් ලංකාවෙන් ගෙන්නගෙන පුදුම උනන්දුවකින් උත්සාහයකින් පුහුණුවීම් වල දැන් යෙදී සිටිනවා සරලාංග වලට සරලාංග 2016. ඇත්තටම ඒ වගේම තවත් මට ඇතුළත් කරන්න ඕන නාට්‍ය. ඇත්තටම අපේ බර්නාඩ් පෙරේරා මහත්තයාගේ ඉතා ගුණාත්මක අගයෙන් වැඩි නාට්‍යයක් මේ සැරේ ඇත්තටම අපිට සරලාංග 2016න් දකින්න පුළුවන්. මම හිතන්නේ හැමෝම ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා. ඒ වගේම විශේෂ නැටුම් නාට්‍ය කුඩා දුවදරුවන් සිංහල සංගමේ සිංහල බ්‍රිස්බේන් සිංහල පාසල මේ හැම අංශයකින්ම පුදුම උනන්දුවක් දක්වනවා. මොකද ඇත්තටම අපිට විශේෂයක් තියෙනවා. මොකද 2016 අපි සමරන්නේ මේ 25 වන සරලාංග රජත මංගල්‍ය. එහෙම නේද? ඔව් ඒ වගේම දැන් ඔබ කිව්වා ශාන්ති කර්මයක් කරනවා කියලා. හරිය අපිට ශාන්ති කර්මයක් ඕනේ කියලා හිතනවද? ඇත්තටම ශාන්ති කර්මයක් කියලා කියනකොට ඒක පහත රට නැටුම් සම්ප්‍රදායක්. ශාන්ති කර්මයක් ඇත්තටම අපිට අවශ්‍යයි. ඒ ශාන්ති කර්මයෙන් කරන්නේ අවංකවම අපි කියනවා ඇස්වහා හෝවහා දේවල් නැති කරන්න තමයි ඇත්තටම පහත රටේ ඒ ශාන්ති කර්මය යොදාගන්නේ. නමුත් මෙහි දුවදරුවන් කවදාකවත් ජීවිතේ ඒ ගරා යකා නැටුම දැකලා නැහැ. ඉතින් අපේ යුතුයකමක් තියෙනවා මේ බටහිර දේවල් සමග ගැටෙන අපේ දුවදරුවන්ට මොකක්ද අපේ හෙළ සංස්කෘතිය මොනවද ඇත්තටම මේ කියලා ඇත්ත කියලා පෙන්වන්න ඒක අපි වැඩිහිටිය හැටියට යුතුයකමක්. දැන් අපි ආයි බර්නාඩ් ළඟට යමු. ඔබ හිතනවාද මේ සරලාංග රංගපෑම් වලට ළමයි එකතු වීමෙන් සහභාගී වීමෙන් උන්ට හුඟක් හොඳක් සිදු වෙනවා කියලා? අනිවාර්යෙන්ම. මොකද දැන් අපි මම හැමදාම කියන දේ තමයි අපේ මේ රටේ තරුණ පවුල් සංක්‍රමණය වෙනකොට ඒ තරුණ පවුල් වල තරුණ පොඩි බාල දරුවන් ලංකාවේ හුරුව ලබාගෙන ඉන්නේ. මේ හුරුව මෙහෙට ඇවිල්ලා නැති වෙන්න නොදී ඒක තවදුරටත් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපිට පුළුවන් නම් මේ ළමන්ට උදව් වෙන්න ඒ තමන්ගේ මවරටින් පටන් ගත්තු ඒ සුන්දර සංස්කෘතිය මේ රටෙන් තවත් ටිකක් ඔබට අරන් දෙන්න මේ අපිට උදව් වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ලොකු උපකාරයක් වෙනවා. ඒක තාම සාධාරණයි කියලා මම කියන්න කැමතියි. බොහොම කෙටියෙන් කියන ආනන්දත් ඒ ගැනට විස්තරයක්. ඔව් කෙටියෙන් කියන එක තමයි ප්‍රශ්නේ. නමුත් කොහොම වුණත් කාල වේලාව ප්‍රශ්නේ නිසා මෙතනදී අපි අපේ රටෙන් ආපු අය වගේම අපිට දැන් මේ සරලංග ගත්තොත් මම හිතන උදාහරණ 2016 ලක්ෂ්මී සාක්ෂි දරයි ඒ සහභාගී වෙලා ඉන්න අයගෙන් 90%ක් 80ක් මෙහි ඉපදුණු ළමයි. එතකොට ඒ ළමයින්ගේ මොකද තියෙන ප්‍රශ්නේ? ඒ ළමයින්ට අනිවාර්යෙන් අපේ සංස්කෘතිය අපි උරුම කරලා දෙන්න ඕන. මොකද්ද මේ සංස්කෘතිය කියන්නේ? සංස්කෘතිය කියපුවම ගොඩක් දේවල් එකට අඩංගු වෙනවා. ඒ නිසා ඒ සෑම දෙයක්ම සංගීතය, නර්තනය, ගායනය, වාදනය සෑම දෙයක්ම ළමයින්ට දීමෙන් ළමයින්ගේ හැදියාව අපි ඒක දන්නවා අපි කොහොමද හැදුනේ කියන එක. ඒක අපි ළමයින්ට දෙන්න ඕන. මේ මෙහි ඉපදුණු ළමයි මේවා දකින්න නැත්තම් කොහොමද යහමකට යන්නේ? ඒ කියන්නේ අර සංස්කෘතිය අනිවාර්යයෙන් ඒගොල්ලෝ බටහිර සංස්කෘතිය ඉගෙන ගන්නවා. බටහිර සංස්කෘතිය ඒගොල්ලෝ දන්නවා. අපේ සංස්කෘතිය අපි ඉතුරු වෙලා තියෙන දේ අපි මොබිමේ පවා දැන් තුරන් වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙන නිසා අපි කොහොම හරි අපි එකතු වෙලා මේ සංගමයෙන් වටා අපි ඉදිරි නිර්ධාරණය මම ඉල්ලා සිටින මේ සංස්කෘතිය අනිවාර්යයෙන්ම අපේ ළමයින්ට සංස්කෘතිය වචනේ අඩංගු සෑම දෙයක්ම අපේ මේ සරලංග තුලින් අපේ ළමයින්ට දිය යුතු ඔබේ ප්‍රශ්නෙට උත්තරේ නම් අනිවාර්යයෙන්ම ඉදිරි පරම්පරාවට මේක දායාද කළ යුතුයි. ලක්ෂ්මී ඔබ මොකද කියන්නේ? ඇත්තටම මම 100%ක් එකඟ වෙනවා. නමුත් අපිට තියෙන ඊළඟ දේ තමයි යුතුයකමක් තියෙනවා ආයිත් දරුවෝ ඉදිරිපත් වෙනවා. එතකොට අපිට ඒ දරුවන් උනන්දු කරන්න නම් අපි ඇත්තටම ප්‍රේක්ෂකාගාරයේ සිටිය යුතුයි. ඔවුන්ගේ දක්ෂතාවය බලන්න, ඔවුන් කරන නව නිර්මාණ බලන්න, ඒගොල්ලන්ව දිරිමත් කරන්න. ඔබගේ මේ වෙලාවේ තමයි ඇත්තටම අපි වැඩිහිටි අපගේ ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය වඩා මට දැනෙන්නේ. දරුවන්ව දිරිමත් කරන්න, දරුවන්ව උනන්දු කරන්න, සංස්කෘතිය නගා හිටවන්න, සංස්කෘතියට අත දෙන්න. අපිට ඕගොල්ලන්ව අවශ්‍යයි. ඒකින්ද 2016 සරලාංග වලට අපි හම්බ වෙමු. බොහොම හොඳ කියමනක්. අපි ඔබ සෑම දිනම 2016 සරලාංග වලට සැප්තැම්බර් 24 වෙනි දින හම්බ වෙමු. අයිබෝවන්. 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 ඇත දිලිසෙන හිරු සඳුරන්ට
බ්‍රිස්බේන් ශ්‍රී ලාංකික ව්‍යාපාර ප්‍රජාව ඉදිරිපත් කරන සිනේතරු රැයක් මාලනී ෆොන්සේකා රවීන්ද්‍ර රන්දෙනිය කමල් අද්දරාරච්චි සංගීතා වීරරත්න මහේන්ද්‍ර පෙරේරා දිල්හානි අශෝකමාලා රොෂාන් රණවන සාරංග දිසාසේකර ශලනි තාරකා තරු තිලෙන ආනන්ද ජනක රාත්‍රිය සිනේතරු රැයක් සැප්තැම්බර් 25 වන ඉරිදා සවස 6ට ෆොරස්ලේට් සෙන්ට් ජෝන්ස් ඇන්ග්ලිකන් ශ්‍රවණාගාරයේදී ප්‍රවේශපාත් තිලානි 0413 604 120 කාන්ති 0415 156 065 ස්ටේෂන් ස්පොන්සර් ආයිබෝන් ජයන්ත ආයිබෝන් කාන්ති ඔබ 2015 වසරේදී සිංහල සංගමයට 25 වසරක් පිරෙන වසරේදී සභාපති බවට පත් වෙලා ඉන්නවා. ඊටාම් වැදගත් වසරක්. ඒ නිසාවටම මේවර සරලාංගයත් ඊටාම් වැදගත් කියලා මං හිතනවා. ඔව් අනිවාර්යයෙන්ම වැදගත්. ඊටාම්ම වැදගත්. ඒ වගේම ඔබට දක්ෂ සංස්කෘත ලේකම් කෙනෙකුත් හොඳ කමිටියකුත් ඉන්නවා. ඉතින් මේවර සරලාංග ගැන ඔබ මොනවද සඳහන් කරන්න කැමති? ඇත්තටම කාන්ති සරලාංග කියලා කියනකොට එතකොට අපේ මේ අද සරලාංගත් අවුරුදු 25කට පස්සේ එදාත් අදත් අතරින් ලොකුම වෙනස තමයි අපිට නිර්මාණකරණයෙන් දායක වෙලා තියෙන පිරිස ඊටමත් විශාලයි. ඒ කියන්නේ දැන් අද වෙනකොට සරලාංග වලට තරුණ කොටස් වල තියෙන නිර්මාණකරණය සඳහා තියෙන දායකත්වයේ වැඩිවීම තමයි අපිට ඇවිල්ලා තියෙන විශාලතම අභියෝගය. ඉතින් නමුත් මේවර සරලාංග තුල අපි බැලුවා පුළුවන් තරම් ඒ තරුණ කොටස් වලට අත දීලා මොකද ඔවුන් තමයි අපේ ඉදිරිය. ඉතින් ඒ නිසා ඔවුන්ට අත දීම තමයි මේවර සරලාංග තුලින් 25 අවුරුද්දේ අපි පරපුරකින් තවත් පරපුරට යන ගමනට ඔවුන්ට අපි අත දීමක් තමයි කළා තියෙන්නේ. බොහොම ලස්සන කියමනක් ජයන්ත. ඒ වගේම මම තව වෙන ප්‍රශ්නයක් අහන්න ආසයි. අපි මේ බහුසංස්කෘතික පසුතලයක ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට මෙහි තියෙන ආණ්ඩුවේ සංස්ථාවන් දේශපාලන සංස්ථාවන් සමග කිට්ටුවෙන් සම්බන්ධතා තැබා ගැනීම ඉතාම වැදගත් නේද? අනිවාර්යෙන් වැදගත්. මොකද හේතුව තියෙන්නේ ඇත්තටම අපේ දැන් අපි එදා හා අද තියෙන වෙනස තමයි ක්වීන්ස්ලන්ඩ් ආණ්ඩුව වගේම ෆෙඩරල් ආණ්ඩුවත් හුඟක් වෙලාවට බලන්නේ how much harmoniously we can live in Australia කියලා. ඒ අනුව තමයි ඒගොල්ලන්ගේ ප්‍රාග්ධන ප්‍රදාන නැත්නම් ඊට grants ඒගොල්ලන් අපිට මේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොයිතරම් දුරට අපි සමාජගත වෙලා තියෙනවද කියලා බලලා තමයි ඒක අපිට දෙන්නේ. ඉතින් ඒ අනුව බහුසංස්කෘතික ප්‍රවණතාවලට අපේ තියෙන සම්බන්ධීකරණය ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ ගමන සරලාංග වලට මම හිතන්නේ දැන් අවුරුදු 2-3 ඉඳන් අපි ඒක කරනවා. අපි වෙන බහුසංස්කෘතික ප්‍රජාවන්ගෙන් අඩුම ගානේ අපි නිර්මාණ දෙකක් හෝ අඩංගු කරලා තියෙනවා. මොකද ඒක අපිට සුසුමක් වෙනවා අපේ මේ grant applications වලදී. ඒ වගේම අපි ඉතින් ආඩම්බර වෙන්න ඕනේ එයාලටත් අපේ හැකියාවල් පෙන්වන්න අපේ සංස්කෘතිය පෙන්වන්න නේද? අපි තනියම විඳවනට වැඩිය. ඔව් ඇත්තටම අපිට තියෙන දැන් අපි බහුසංස්කෘතික ප්‍රවණතාවකට යනවා කියන්නේ අපිට පුළුවන් වෙන්නේ අනිත් ප්‍රජාවන් සමග එකමතු වෙන්න අපේ තියෙන බෙරහඬ අපේ තියෙන තාලම්පොට හඬ ඒ වගේම අපේ තියෙන නිර්මාණ කරන තුලින්. එතකොට ඒ වගේම අපේ දරුවන්ටත් ලැබෙනවා ඔවුන්ගේ නිර්මාණවල රසවින්දනයක් ලබා ගන්න. ඒ අනුව අපි සහයෝජනයක් නැත්නම් අපි අතර තියෙන සම්බන්ධීකරණයත් වැඩි වෙනවා. එතකොට එහෙම වෙනකොට ශ්‍රී ලාංකීය ප්‍රජාව මුළු සමස්තයක් වශයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රජාවට ඉතාමත් පහසුවෙන් ලං වෙන්න පුළුවන් වෙලා තියෙනවා. අවසන් වශයෙන් ඔබට ඉතා කෙටියෙන් කියන්න පුළුවන්ද බ්‍රිස්බන් සිංහල ජනතාව හරි බ්‍රිස්බන් ජනතාව හරි මෙම සරලාංගයට පැමිණිය යුත්තේයිද ඔබ දෙන පණිවිඩය කුමක්ද? සරලාංග කියලා කියන්නේ අපේම සංස්කෘතියක් විදහාපාන අපේ සංස්කෘතික උත්සවය. ඉතින් මං හිතන්නේ අපේ දරුවෝ නිර්මාණය කරන්නේදී ඉතාමත්ම දක්ෂ විදියට මේ නිර්මාණයකරණය එදිලා තියෙනවා. ඉතින් අපේ ප්‍රජාව අනිවාර්යයෙන්ම එදාට අපි ළඟට එන්න ඕනේ. ඒ දරුවන්ට දිරි දෙන්න ඕනේ. මොකද අපේම දරුවෝ අපේම ශ්‍රී ලාංකික දරුවෝ එවුන් ප්‍රගුණ කරලා තියෙන අපේම සංස්කෘතිය. ඉතින් ඒ නිසා කරුණාකරලා එදාට එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා තමයි මම ප්‍රජාවට ආරාධනය කරන්නේ ක්වීන්ස්ලන්ත සිංහල සංගමය වෙනුවෙන් ඉතාමත් දාය වෙන්න හා ඉතාමත්ම කරුණාවෙන්. බොහොම හොඳ පණිවිඩයක් ජයන්ත. ඔබට බොහොම ස්තුතියි. සුරංගනාවක් හෙමින් නැවිල්ලා හදේ ලැබුම් අයදී ගායනය අමල් පෙරේරා. විතක් මදු පෙරාගෙනල්ලා
සුරන් රවටලා ඇසක් ඉඟි මරා රැඟුම් පා මුවට යකනා විතක් මදු පෙරාගෙනල්ලා සුරන් රවටලා ඇසක් ඉඟි මරා රැඟුම් පා මුවට යකනා හැඟුම් පෙරපිලාදෝ හසුන් මුස වෙලා සිහින ලොවක පාවේ සඳුන් සිහිලයාවේ මා සනසා මානලවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේලගුම් අයදී සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේලගුම් අයදී රැයක් නිදි මරා සරාග ලවන් වෙහෙසිලා යලිත් නෙනතුරා සුරංගී හිඳිමි මග බලා රැයක් නිදි මරා සරාගී ලවන් වෙහෙසිලා යලිත් නෙනතුරා සුරංගී හිඳිමි මග බලා හිතත් සඳවුදාවේ රැයක් පැමිණිලා සිහින ලොවට පාවේ සුරම මා සොයාවේ සනසා මානලවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේලගුම් අයදී සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේලගුම් අයදී සුරංගනාවක් හෙමින් ඇවිල්ලා It's nearly time for the iHeart 4EB Radiothon. From October 7 to 16, 4EB will be calling out for donations. Funds raised will go towards electricity and maintenance at the transmission site and the station, installation of new ceiling lights, and upgrading the central technical area with new air conditioning and sound isolation. All donations can be tax deductible, or you can enter into the major prize draw, where you could win one of several fantastic prizes. Stay tuned to 4EB for more information about the iHeart 4EB Radiothon. බලාපොරොත්තු ආස උසට ඉගිල්ලෙන්නට පියාපත් තිබුණානම් හිත නවතින තැන ඒ තමයි ගෙදර. ඒ බව හොඳින්ම දන්නා අපි 1300 Fly ශ්‍රී ලංකා. පැය 24 පුරාවට ක්‍රියාත්මක කාර්යක්ෂම සහ සුවදශීලී ගුවන් ටිකට්පත් සේවය 1300 Fly ශ්‍රී ලංකා. දැන්ම අමතන්න 1300 359 774. Fly home with us. Station sponsor. අපගේ මුදල් නෝට්ටු ලොව වඩාත්ම ආරක්ෂාකාරී ඒවා අතර තබා ගැනීම සඳහා රිසර්ව් බැංකුව මගින් මීළඟ පරම්පරාවේ ඕස්ට්‍රේලියානු මුදල් නෝට්ටු හඳුන්වා දෙයි. නව ඩොලර් 5 මුදල් නෝට්ටුව දැන් භාවිතයේ ඇත. එහි ඉහළ සිට පහළට දිවෙන කවුළුව ඇතුළු නව ආරක්ෂක අංග බොහෝමයක් ඇතුළත්ව ඇත. දෘශ්‍ය ආබාධිත ප්‍රජාවට උපකාර කිරීම සඳහා ස්පර්ශනීය අංගයක්ද ඇත. වඩාත්ම වැදගත් වන්නේ දැනට ඇති සියලුම මුදල් නෝට්ටු තවදුරටත් භාවිතා කළ හැකිවීමයි. banknotes.rba.gov.au වෙත ප්‍රවේශ වීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. Station sponsor.
දැන් වේලාව උදෑසන 9යි. මෙන්න ජන නිවේදන. Now we have an obituary notice. Ratnayaka Michael, called to rest 13 September 2016. Husband of Ayumi, beloved father of Jade and Kate, loving son of Arthur and Gwendoline Ratnayaka. Cherished brother of Margie, Angus, Emma, Cynthia, Ranjit, Veronica and the late Eloy and Terence. Family and friends are invited to funeral mass and celebration of Michael's life to be held at St. Peter's Channel Catholic Church, 41 Chapro Road, The Gap, at 11 a.m. Tuesday the 20th September 2016. Preceding Mass, Rosary will be recited at 10 a.m. Private cremation will follow. Sheila Lucia Constance Shockman passed away peacefully 14th September 2016, aged 90 years, loving wife to late Lionel, adored mother to late Rycliffe, Anthony, John, Joseph, Adriana Silva, Egerton and Yvonne Omar. Cherished grandmother and great-grandmother will be sadly missed. Family and friends are invited to funeral mass and celebration of Sheila's life to be held at Holy Cross Catholic Church, corner Anzac Avenue and Chelsea Street, Kippa-Ring, on Tuesday, 20th September 2016, commencing at 10:30 a.m. එලන් රෝවි ශ්‍රී ලංකාරාම මහාවිහාරස්ථානයේ මෙම වස් කාලය තුල දිනපතා මෙන්ම සතියන්තයේද පුණ්‍ය කටයුතු පැවැත්වේ. සතියේ සෑම දිනකම සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව, භාවනා සහ පිරිත් සජ්ජායනා පැවැත්වේ. සතියේ බදාදා සිකුරාදා හා ඉරිදා දිනවල පුරුදු පරිදි ධර්ම සාකච්ඡා පැවැත්වේ. ඊට අමතරව සෑම සෙන්සුරාදා මල් පූජා සහ බුද්ධ පූජාවන් පැවැත්වේ. මෙම පින්කම් වලට සහභාගී වන ලෙස සියලුම පින්වතුන්ට ආරාධනා කෙරේ. වැඩි විස්තර සඳහා විහාරස්ථානය අමතන්න දුරකථනය 38යි 79යි 32යි 47. නව ජීවිත අත්දැකීමකට ආරාධනා. කතෝලික සභාවේ සම්පූර්ණ අනුමැතිය ඇතිව උත්තාන වූ කිතුස්වාමිදුන්ගේ සංඝය විසින් සංවිධානය කරන සිංහල ඥානකාන්තිය ඔක්තෝබර් මාස 1 වන සහ 2 වන දින පෙරවරු 9 සිට 5 දක්වා ඉරුදින සිංහල දිව්‍ය පූජාව සමග ජින්ඩලි දෙව්මැදුරේදී 111 යලම්බි රෝඩ් ජින්ඩලි 4.74 දිවා ආහාරය සපයනු ලැබේ. කුඩා දරුවන් බලා ගැනීමේ පහසුකම් සපයනු ලැබේ. වැඩි විස්තර සඳහා මාක් පෙරේරා 37යි 15යි 66යි 28 ප්‍රියදර්ශිනී 04යි 51යි 93යි 39යි 64. සරලාංග 2010 රජත ජයන්ති සැමරුම ශ්‍රී ලාංකික පාරම්පරික නැටුම් කලාවන් සමගින් අපගේම දුවදරුවන්ගේ රංගන කුසලතා එළිදක්වමින් සැප්තැම්බර් මාස 24 වන සෙනසුරාදා සවස 6:30ට ෆොරස්ට් ලේක් සෙන්ට් ජෝන්ස් කොලෙජ් ඇන්ග්ලිකන් රංගශාලාවේ රංගගත වන වගයි. ප්‍රවේශ පත්‍ර සඳහා නන්දසිරි තෙන්නකෝන්, ලක්ෂ්මී ගුණතිලක, උදිත මානගේ, ජයන්තා වීරසේකර 25 වසරක ක්වීන්ස්ලන්ත සිංහල සංගමේ අභිමානවත් ගමන් මගක සාඩම්බර ප්‍රදානය. ක්වීන්ස්ලන්තේ ස්පර් සංවිධානයේ අනුග්‍රහයෙන් තඳකඩ පහන ශ්‍රී ලාංකීය සංගීතයේ හෘදයාගම ආමන්ත්‍රණය. තඳකඩ පහන පාට දේ දුනු සේදිලා ඈත කඳු යායේ ඔක්තෝබර් 15 වෙනිදා සවස 6ට ඇකේෂියාරි විජුවල් ශාලාවේදී සුනිල් එදිරිසිංහගේ ඒකපුද්ගල ගී ප්‍රසංගය තඳකඩ පහන ප්‍රවේශ පත්‍ර $25 සිට ඉහළට
ප්‍රවේශපත්‍ර සඳහා අමතන්න නාම් 044 99 288 92 සංජීව 0422 626 195. දැන් අපි ඉදිරිපත් කරන්න යන්නේ නිරෝධකාරී වසම් සතිපතාගින ශ්‍රී ලංකාවේ දේශපාලන සමාලෝචනයටයි. ආයුබෝවන් නිරෝධ. ඔබට සුබ උදෑසන. සුබ උදෑසන. ඉතින් නිරෝධ. ඔව් ඇත්තටම ගෙවි ගිය සතිය පිළිබඳව ප්‍රවෘත්තිමය වශයෙන් වැදගත් වූ කරුණු පිළිබඳව අවධානයට ලක් කිරීමේදී වැදගත් අධිකරණමය තීන්දුව කීපයක් සහ බදු සම්බන්ධයෙන් රජය ගන්නා වූ තීන්දුව තීරණ කීපයක් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්නට කල්පනා කළා. මොකද 11%ක පැවති වැට් බද්ද 15%ක් දක්වා පසුගිය කාලේ ඉහළ දැමීමත් සමග උත්සාහී දේශපාලන වටපිටාව යලිත් වෙනත් විසඳුමකින් පැමිණෙමින් තිබෙනවා. මීට පෙර රජය විසින් 11%ක පැවති වැට් බද්ද 15%ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමගම ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්තුමක් වුණු කරමින් සඳහන් කළේ මෙම වැට් බදු අය කිරීම සඳහා රජය ගන්නා වූ නීතිමය ක්‍රියාමාර්ග හරියාකාරව නොමැති බව පවසමින් එහෙම නැත්නම් මේ නීතිමය තත්ත්වයක් මේ තුල නොමැති බව පවසමින් කියලා තමයි ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මෙම වැට් බදු සංශෝධනය අභියෝගයට ලක් කරේ. යන ශ්‍රේෂ්ඨාධිකරණය නිසි ආකාරයෙන් නිසි ක්‍රමවේදයකින් වැට් බද්ද ඉහළ දැමීම රජය සිදු කළ යුතුයි. ඒ සඳහා එය නිශ්චිත කාලයක් තුළ සිදු කිරීමට අවස්ථාව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දීමට කටයුතු කළා මීට පෙර අය කළ වැට් බද්දට. ඒ අනුව රජය විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දැන් වැට් බදු පනත එහෙම නැත්නම් වැට් බදු සංශෝධනය යලි 11% සිට 15% දක්වා ඉහළ දැමීමට අදාළ වැට් බදු සංශෝධනය පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සිදු කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස 9ක පමණ කාලයක් මෙම වැට් බද්ද ක්‍රියාත්මක කරලා වැට් බද්දෙන් එකතු වෙනා වූ මුදලින් පසුගිය රජයෙන් ලබාගෙන ඇති අසීමිත ණය ගෙවීම සඳහා එම මුදල් යොදවනවා කියලා තමයි රජයේ පාර්ශවයෙන් සඳහන් කළේ. කෙසේ වෙතත් ඔවුන් කියා සිටිනවා වැඩිදුරටත් පෞද්ගලික බාහිර ප්‍රතිකාර සහ වකුගඩු කාන්දු පෙරෙන සේවා මෙම වැට් බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නවා කියලා. ඒත් එක්කම විදුලි සංදේශ සහ දුම්කොළ නිෂ්පාදන සඳහා ඒත් එක්කම ගුවන් ටිකට් සඳහා අම්කලයි කියන එක තමයි රජයේ පාර්ශවයෙන් සඳහන් කළේ. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවුම් සඳහන් කළා. නව වැට් බදු සංශෝධනයටත් සමන් පාර්ලිමේන්තුවේදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් කියලා. මේ අතරවාරයේ තවත් විශේෂ සිදුවීමක් වාර්තා වුණ අධිකරණයේ පැත්තෙන් ඒ තමයි සාම්පූර්හි ඉදිකිරීමට යෝජිත ගල් අඟුරු විදුලි බලාගාරයට එරෙහිව පරිසර සංවිධානයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්තුමක් ගොනු කර තිබුණා. ඒ අනුව ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විදුලි බල අමාත්‍යාංශය අධිකරණයට දන්වා සිටි සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට තමන් සූදානම් නැහැ. එවැනි තීරණයක් තමන්ගෙන නැහැ. ඒ අනුව ඉදිරියේදී සාම්පූර් ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් ඉදි නොකිරීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා කියලා. ඒ අනුව එම තීරණයත් තරමක ආందోලනාත්මක සිදුවීමක් බවට පත් වුණා. මොකද පසුගිය රාජ්‍ය සමේත් වත්මන් රාජ්‍ය සමේත් ඉන්දිය ආධාරය යටතේ සාම්පූර්හි ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඉඩම් පවා වෙන් කර ගැනීමක් එහෙම නැත්නම් අත්පත් කර ගැනීමක් මේ වෙනකොට සිදු වෙමින් තිබුණා. ඉතින් මේ පසුබිම තුළ මෙවැනි තීන්දුවක් ප්‍රකාශිතවත් වීමත් විශේෂයි. ඒ අතර වාරයේදී වසීම් තාජුදීන් වගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී හිටපු මහාචාර්ය ආනන්ද සමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කර තිබූ පෙත්සම අපේක්ෂිත අපයදුම ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රතික්ෂේප කළා. මේ අතරවාරයේ තවත් විශේෂ වූ කාරණා කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරන්නට සූදානම්. මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමක් වාර්තා වුණා. ඒ තමයි පසුගිය රාජ්‍ය සමයේ මූල්‍ය වංචාවක් සිදු කළා කියන චෝදනාව යටතේ තමයි ප්‍රකාශයක් ලබා දීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ. ඉතින් එම ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මාසයේ 22 වෙනිදා දක්වා රක්ෂිත මන්ත්‍රණාගාරගත කරලා තිබෙනවා. ඒත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ සොහොයුරාද පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමක් සිදු කළා. ඒ ඔහු පසුගිය රාජ්‍ය සමයේ රාජ්‍ය මුදල් අවධාවිතා කිරීමේ සිද්ධියකට අදාළව
කිරණ පරීක්ෂණයකට සම්බන්ධයෙන්. මේ අතරවාරයේ තවත් විශේෂ කාරණයක් අවධානයට යොමු වුණා. පසුගිය කාලයේදී නාවින්‍ය පීඩි රාජ්‍ය ආයුර්වේද සංස්ථාව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින අර්බුදකාරී තත්ත්වයක් තමයි සති කිහිපයක් පුරා වාර්තා වුණේ. ඒකට හේතු වුණේ සංස්ථාවේ නව සභාපතිවරයා සහ පාලනාධිකාරිය විරුද්ධව සංස්ථාවේ සේවකයන් දිගින් දිගටම වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන ගියා. මේ පසුබිම තුළ ආයුර්වේද සංස්ථාව දින නියමයක් නොමැතිව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියදා තීරණය කර තිබෙනවා. ඒත් එක්කම තවත් පහුගිය දින කිහිපය තුළ කතාබහට ලක් වෙච්ච සිද්ධියක් තමයි පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු අතුරුදන්වීම කියන කාරණය. ඉතින් හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවටගත් බඩගිරිය ප්‍රදේශයේ 26 වසරේ තරුණයෙකු පොලිස් අත්අඩංගුවේදී අතුරුදන්වීම දින 10ක් පුරා වූ අතුරුදන්ව සිටීම පිළිබඳව රටේම අවධානය යොමු තිබුණා. ඉතින් කෙසේ වෙතත් අවසානයේදී මෙම සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවීමටත් ජාතික පොලිස් කොමිසම තීරණය කළා. පසුව වාර්තා වුණේ ඊයේ දිනේදී මෙම පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයා හිමිනමකගේ මාර්ගයෙන් වික්වැල ප්‍රදේශයේ හිමිනමකගේ මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරුව දැන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරමු තිබෙනවා. ඔහු සිදු කළ පාපෝච්චාරණ අනුව අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව වැසිකිළියකට යාමට අවශ්‍ය සඳහන් කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකුගේ රැකවරණය යටතේ ඔහු එම ස්ථානයට ගොස් තිබුණත් අවසානයේ වැසිකිළියට ගොස් පැමිණෙන විට පොලිස් නිලධාරියා එම ස්ථානයේ නොසිටි නිසා ඔහු පොලිසියෙන් පැන ගොස් ඥාති නිවසක දින 10ක් සංගම සිටියා කියන කාරණේ තමයි ඔහු පාපෝච්චාරණයේ සඳහන් කර තිබුණේ. ඉතින් මේ මහත් ආందోලනාත්මක සිද්ධියක් බවට පත් වුණා පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු අතුරුදන් වීමේ සිද්ධිය. ඉතින් එයට දැන් විසඳුමක් ලැබී තිබෙනවා. මේ අතරවාරයේදී තම දරුවන් ජනප්‍රිය පාසල් වලට ඇතුළත් කර දෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍යවරුන් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය තුළ රැයක් පහන් කිරීමේ සිද්ධියකුත් ගිය සතියේ වාර්තා වුණා. ඔවුන් සඳහන් කළේ ස්ථාන මාරු ලබා යන වෛද්‍යවරුන්ට තමන්ගේ එහෙම නැත්නම් ස්ථාන මාරු ලබා යන වෛද්‍යවරුන්ට තමන්ගේ දරුවන් ජනප්‍රිය පාසල් වලට ඇතුළත් කරගැනීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අසුරා ඇතේ කියන චෝදනාව යටතේ තමයි ඔවුන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා ගැනීමට රැයක් පුරා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගත කළා. කෙසේ වෙතත් පාර්ශව දෙකේ මෙහෙම තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් එකිනෙකාට චෝදනා කරගත්තා. කෙසේ වෙතත් දැන් මේට යම් ආකාරයක විසඳුමක් ලැබී ඇති වගේ තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම නව ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළ එයා වයිස් මාර්ෂල් කපිල ජයම්පති එයා මාර්ෂල් තනතුරට උසස් කරලා ඔහු ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කිරීමට ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළා. ඒත් එක්කම ක්‍රීඩාව දෙස අවධානය යොමු කරද්දී 2016 රියෝ පැරා ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා සමත් දක්වා තිබෙනවා. ඉතින් මේ තොරතුරු තමයි මූලික වශයෙන් ඔබට අපිට මේ සතිය තුළ වාර්තා කරන්න අවස්ථාවක් තිබෙන්නේ. ඉතින් තවත් තොරතුරු ලබන සතියේ ඉන්න බලාපොරොත්තු වෙන දැන්ට මම සමුගන්නවා. මම නිරෝධකාරී වූ කොළඹ සිට. බොහොම ස්තුතියි නිරෝධ. බොහොම ස්තුතියි. Confluence Festival of India in Australia arrives in Brisbane soon with 2 remarkable performances at the Queensland Performing Arts Centre. Sonam Kalra and the Sufi Gospel Project on September 20th and Shriya by the Nrityagram Dance Ensemble on October 1st. Experience Indian arts and culture right here in Brisbane with these award-winning musicians and one of the finest dance groups in the world. Don't miss Confluence Festival of India in Australia at QPAC. Book now at qpac.com.au or call 136246. Station sponsor. Target Travel and Tours offers excellent rates on a variety of overseas and Australian tours. Sham Das has over 25 years' experience in the travel industry and specialises in discounted fares, offering special airfares to Sri Lanka and other parts of the world. The staff at Target Travel and Tours pride themselves in offering great service and customer satisfaction. Find them at 90 Vulture Street, West End, or call 3844 2088 or 0412 031 301. For tour information and other details, check the website www.targettraveltours.com.au. Station sponsor. පෙර භවයේ ගායනය රාදීෂ් වැන්දබෝනා.
සෙනෙහේ තිබුණත් සඳවගෙන ඔබ ඉන්නේ තීර බබේ අපි පිමින් ලං වෙලා ඉන්නේ තී සමුවරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නේ තී මේ තරම් වේදනා ඒ නිසා ඔබව මම හඬ වන්නති ඉරස ගනුබෙරි තනම ඔබ වෙන කෙනෙක් අසලට යන්නති මතු සසරේ ඔබ ඔහුගේ වෙන බව දිවරලා අවසන් තිර බබේ අපි පිමින් ලං වෙලා ඉන්නති සමුවරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නති මේ තරම් වේදනා ඒ නිසා වෙන්නති පෙර බවේ අපි පිමින් ලං වෙලා ඉන්නති සමුවරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නති මේ තරම් වේදනා ඒ නිසා වෙන්නති බලාපොරොත්තු ආස උසට ඉගිල්ලෙන්නට පියාපත් තිබුණානම් හිත නවතින තැන ඒ තමයි ගෙදර. ඒ බව හොඳින්ම දන්නා අපි 1300 ෆ්ලයි ශ්‍රී ලංකා. පැය 24 පුරාවට ක්‍රියාත්මක කාර්යක්ෂම සහ සුවදශීලී ගුවන් ටිකට්පත් සේවය 1300 ෆ්ලයි ශ්‍රී ලංකා. දැන්ම අමතන්න 1300 359 774. Fly home with us. Station sponsor. බ්‍රිස්බේන් ශ්‍රී ලාංකික ව්‍යාපාර ප්‍රජාව ඉදිරිපත් කරන සිනේ තරුරෑයක් මාලනී ෆොන්සේකා රවීන්ද්‍ර රන්දෙනිය කමල් අද්දරාරච්චි සංගීතා වීරරත්න මහේන්ද්‍ර පෙරේරා දිල්හානිය අශෝකමාලා රොෂාන් රණවන සාරංග දිසාසේකර ශලනි තාරකා තරු දිලෙන ආනන්ද ජනක රාත්‍රිය සිනේ තරුරෑයක් සැප්තැම්බර් 25 වන ඉරිදා සවස 6ට ෆොරස්ලේට් සෙන්ට් ජෝන්ස් ඇන්ග්ලිකන් ශ්‍රවණාගාරයේදී ප්‍රවේශපාත් තිලානී 0413 604 120 කාන්ති 0415 156 065 ස්ටේෂන් ස්පොන්සර්. අද අපි ඊටාම වැදගත් විශේෂාංගයක් විශේෂ මාතෘකාවක් ඉදිරිපත් කරන්නටයි යන්නේ. ඒ සඳහා මේ මැදිරියේ මා සමග ඉන්නවා බුද්ධික විජේසේකර. ආයුබෝවන් බුද්ධික. ආයුබෝවන් කාන්ති මහත්මිය. ඉතින් බුද්ධික හරිම රසවත් මාතෘකාවක්. වැටුණු නිින්දෙන් මාළුවෙකුත් අල්ලගෙනම ගොඩට එන්න ඕන කියන එක. එහෙමනම් අපි දැන් ඒ ඉදිරිපත් කරමු. හොඳයි. මේ මාතෘකාවට තේසෙන ඉස්සෙල්ලා මට හිතුණා පුංචි කතාවකින්ම පටන් ගන්න ඕනේ කියලා. එක්තරා ගමක ඉන්නවා පුංචි දරුවන් දෙදෙනෙක් ගැහණු දෙදෙනෙක්. එක්කෙනෙක් ටීනා අනිත් එක්කෙනා රීනා. මේගොල්ලෝ නියුම් සහෝදරියෝ. ටීනා රීනායි දවසක් කිරි අරන් එන්න කඩේට යනවා. බෝතල් දෙකකට කිරි දාගෙන අක්කයි නංගි තරගෙට ගෙදර දුවන්න පටන් ගත්තා. මොකද වෙන්නේ හදිස්සියෙම? පාය පැටලිලා බිම වැටෙනවා. ටීනාගේ ඇඟ උඩම රීනාත් වැටෙනවා. කිරි බෝතල් දෙකට මොකද වෙන්නේ? ඒකත් රෝල් වෙලා ගිහින් කිරි වලින් අඩක් බිම හැලෙනවා. අනේ අපෝයි කිරි බොහොමයක් හැලිලා. රීනා ඇඬුවා. ඒ ටීනා hina වුණා. අඬන්න එපා. ඔච්චර දෙයක් වෙලත් අපි කිරි භාගයක්ම ඉදිරි කරගත්තනේ. වෙච්ච දේ වෙලා ඉවරයි. ඇඬුවා කියලා හැලුණු කිරි ආය බෝතලෙට එන්නේ නැහනේ. මේක බැලු බැල්මට නම් පුංචි කතාවක්. ඒත් මේ කතාවේ බොහොම ගැඹුරු අදහසක් තියෙනවා අපිට ඉගෙන ගන්න නේද? ඇත්තටම ඔව්. එකම ප්‍රතිඵලයකට මුණ දීලා ටීනා රීනායි ඒ සිද්ධියට ප්‍රතිචාර දක්වපු විදිය දෙවිදියක්. රීනා හැලුණු කිරි භාගය ගැන දුක් වුණා, වැළපුණා. ටීනා කිරි භාගයක් හරි ඉතිරි කරගන්න ලැබුණ එක ගැන සතුටු වුණා.
මෙතනින් අපිට පුංචි දෙයක් වුණත් මේ පණිවිඩේ ලොකු වෙනසක් කරගන්න පුළුවන් අපේ ජීවිතවලට. ඕනම කෙනෙක්ගේ ජීවිතයේ සතුටේ ප්‍රමාණය තීරණය වෙන්නේ අපි යම් සිදුවීමකට දක්වන ප්‍රතිචාරය අනුව. මම හිතන්නේ අපිට ඒක ගොඩක් පැහැදිලි වෙනවා මේ කතාවෙන්. විශේෂයෙන් මේක අපේ සම්බන්ධ කරගන්න පුළුවන් එදිනදා ජීවිතයට. ඒක තමයි අපි අද දෙන්න බලාපොරොත්තු වෙන පණිවිඩයත්. ඔබ විභාගයකින් අඩු ලකුණු ගන්න පුළුවන්. රැකියාවේදී ඔබට යම් යම් දේ අතපසු වෙන්න පුළුවන්. ලැබෙන්න ගිය බොහෝ දේ අවසාන තප්පරේදී අහිමි වෙන්නත් පුළුවන්. එහෙම වුණාම මානසික වැටිලා අඬලා වැළපිලා පසුතැවිලා රින සිතුවිලි වලින් යටිසිත පුරව ගන්න ඉඩ හරින්න එපා. ඒ කියන්නේ බුද්ධික නෑ බෑ එපා අනේ අපොයි කියන සිතුවිලි ඇති කරගත්තොත් ජීවිතයේ සාර්ථකත්වය ලබා ගන්න බෑ කියන එක නේද? අනිවාර්යෙන්ම කාන්ති මහත්මිය අප තවම අඳුරේ ඉන්න තිබුණා තෝමස් අල්වා එඩිසන් පළමු උත්සාහය අසාර්ථක වන විට විදුලි බල්බයෙන් නිපදවීම අතහැර දැමුවා නම් කාන්ති මහත්මිය තෝමස් අල්වා එඩිසන් වාර දසදහසක් අතපසු වෙනවා නැත්නම් අසමත් වෙනවා විදුලි බල්බය හදාගන්න බැරුව. හැබැයි තෝමස් අල්වා එඩිසන් ඒක ගැන මොකද කියන්නේ? මා දසදහස් වතාවක් අසමත් වුණා නොව බාධාවන් දසදහසක් දැනගත්තා. විදුලි බල්බය හදන්නට තියෙන බාධාවන් දසදහසක් දැනගත්තා. ඒ විතරක් නෙවෙයි තවත් අපිට ඈත මෑත කාලේ බොහෝ උදාහරණ අපේ ජීවිතේට ලං කරගන්න පුළුවන්. තව කෙනෙක් වයස අවුරුදු 65 විශ්‍රාම යනවා. විශ්‍රාම වැටුප වශයෙන් ඔහු ඩොලර් 105ක් ලබා ගන්නවා. ඔහු එම මුදලෙන් ඔහුටම ආවේනික වෙච්ච කුකුල් මස් ව්‍යංජනයක් සකසා ගන්නවා. හැබැයි 1009 වතාවක්ම එය අලෙවි කිරීමේදී ප්‍රතික්ෂේප වෙනවා. නමුත් වර්ෂ 1976 ලෝකයේ දෙවන විශිෂ්ට වෙළඳ නාමය කවුද? ඔහු නමින් කර්නල් හාලන් සෑන්ඩර්ස් KFC අධිපති. තවත් කෙනෙක් පන්තියේ දිගින් දිගටම අසමත් වෙනවා. ඔහු ඉගෙන ගන්න බැරි කෙනෙක් විදියට මුළු පාසලෙම හංගඩු ගහනවා. ඔහු කෙදිනෙක හෝ බන්ධනාගාරගත වන බව විදුහල්පතිතුමා පවා කියනවා මුළු පාසලේදී. නමුත් 21 වෙනි සියවසේ හොඳම ව්‍යවසායකයා සර් රිචඩ් බ්‍රැන්සන් වර්ජින් සමාගමේ හිමිකරු වර්ජින් ගැලැක්ටික් අභ්‍යවකාශ සංචාර සඳහා වන නිර්මාණාත්මක සමාගමත් ඔහු සතුයි. බොහොම හොඳ උදාහරණ රැසක් නේ. ඒක නිසා බුද්ධික කියන්නේ කවුරු හරි අයෙක් ඔබ තල්ලු කළා විසි කළා බිමට වැටුවත් ආපහු ධෛර්යය අරගෙන නැගිටින මිසක් වැටලා ඉන්න හිතන්න එපා කියලා. විශේෂයෙන් කාන්ති මහත්මිය අද දවසේ අපේ මේ තේමාවත් ලින්දකට වැටුණොත් මාළුවෙකුත් අරන් මිස නිකන් නම් ගොඩට එන්න එපා. ඒක නේද? ඔව් හොඳයි. ඔබ නිතර එහෙම හිතුවොත් ඔබට නොදැනීම ඔබේ යටිහිත වේගෙන් අවදි වෙනවා. ඕනම කෙනෙක්ගේ ඉදිරි ගමනේ වේගය තීරණය වෙන්නේ ඔවුන් සතු පෞරුෂත්වයේ ලක්ෂණ මත. අධිවේගය ගැන කතා කරලාට මදි. අධිවේගයෙන් ජීවිතේ දිනන්න නම් පැහැදිලිවම ඔබට ඔබේ පෞරුෂ ලක්ෂණ සංවර්ධනය කර ගන්නම සිද්ධ වෙනවා. ඒ මොනවද බුද්ධික මොන වගේ පෞරුෂ ලක්ෂණ ගැනද ඔබ කතා කරන්නේ? විශේෂයෙන් කාන්ති මහත්මිය අපි කියනවානේ අර හොඳ වැඩි වුණාම අවංක වැඩි වුණාම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා වැඩි කියලා. ඔව්. මම හොඳයි, මම අහිංසකයි, මම ආදරණීයයි කියලා තමාගේ යහපත් ගති ලක්ෂණ මොනවට වැඩිය ලෝකෙ ඉදිරියේ පෙන්වන්න ගියාම නොදැනීම පෞරුෂත්වයේ ධනාත්මක ලක්ෂණ ගිලිහෙනවා. එහෙම වුණාම මිනිස්සු ඔබට නිවට නියාලු මෝඩ කෙනෙක් විදියට සලකන්නත් ඉඩ තියෙනවා. තව අදහසක් මම මේත් එක්කම කියන්න මගේ පෞද්ගලික අදහසක්. බටහිර ලෝකයට සාපේක්ෂව ආසියාතිකයන්ගේ පෞරුෂ ලක්ෂණ ටිකක් හීනයි කියලා මගේ පෞද්ගලික හැඟීමක් තියෙනවා. සමහර වෙලාවට විශේෂයෙන් අපි දකිනවා ඒක ආයතන ප්‍රධානී ඉදිරියේ නැත්තම් විශේෂ මන්ත්‍රීවරු නැත්තම් සමාජයේ ඉහළයි සම්මත පිරිස ඉදිරියේ ගිහලා කතා කරනකොට සමහරු හිස කසනවා, සමහරු මූණත ගන්නවා, එහෙමත් නැත්තම් බිම්බලාගෙන ඇඹරෙනවා, එහෙමත් නැත්තම් ඇඟිල්ලෙන් පොළව හාරනවා. ඒක නම් හැබැයි තමයි. සමහර විටක ඔබට වඩා උසස් කෙනෙක් සමග කතා කරද්දී ඔබට නොදැනීම එහෙම වෙනවා ඇති. ඔබට එහෙම වෙලා තියෙන්නේ ඔබේ යටිහිත තාමත් ඔබ යටහත් පහත් බියකුළු අසරණ කෙනෙක් කියලා පිළිගන්න නිසා.
ඒ කියන්නේ විශේෂයෙන්ම අපි බටහිර රටවල ජීවත් වෙනකොට ඕනම කෙනෙක් ඉදිරියේ ඍජුව හිටගෙන අනිත් වචන වල කියනවා නම් කොන්ද කෙලින් තියාගෙන මූණ දිහා බලාගෙන කතා කරන එකත් බොහොම හොඳ දෙයක් නේද? හරියට හරි කාන්ති මහත්මිය. හැබැයි ඉතින් මගේ අපේ අසන්නන්ට කියන්න ඕනේ. ඔබ තාමත් මේ ක්‍රමයට හුරු වෙලා නැත්තම් ඔබට වෙනස් වෙන්න ටිකක් අමාරු වෙයි. කල්යයි. ඒත් ඔබට ජීවිතේ දිනන්න ඕනේ නම් වෙනස් කෙනෙක් විදිහට හිතන්න ඕනේ නම් මේ ක්‍රමය අනුගමනය කරන්නම සිද්ධ වෙනවා. ඉතින් මේකේ අවශ්‍යතාවය තදින් දැනෙන පරිදි ඔබ ඔබගේ සිතුවිලි රටාව වෙනස් කරගන්නම සිද්ධ වෙනවා. තව පුංචි උදාහරණයක් කියන්නම්. ඔබ ටික දිනක් කොරගසමින් ඇවිදින විට නැත්නම් ඔබ ටික දිනක් කොරගසමින් ඇවිදින්න උත්සාහ කළොත් ඔබට කොර නොගසමින් ඇවිදින්න බැරි වෙනවා. ඒ ඔබේ භුක්තියට සවි වෙනවා. මහත්මා ගාන්ධිතුමා එහෙම කියනවා. බොහොම ලස්සනයි. බොහොම ස්තුතියි බුද්ධික. මේ වැදගත් ලිපිය ඔබ සිරි කතා ශ්‍රේණියුත් උපුටාගෙන ලියා අපට ඉදිරිපත් කෙරුවට. බොහොම ස්තුතියි කාන්ති මහත්මිය. එහෙනම් අවසාන වශයෙන් ඔබට ඔබේ යටි හිතට නිරන්තරයෙන් මන්ත්‍රයක් වගේ කියන්න පුන පුනා මෙහෙම මුමුණන්න සිද්ධ වෙනවා. මොකද්ද? මම වෙනස් වෙනවා. මම අලුත් වෙනවා. මම මගේ පෞරුෂය අධිවේගීව සකස් කරගන්නවා. බොහොම ස්තුතියි. දැන් මා සමුගන්නා වේලාවයි. අද මට තාක්ෂණයෙන් සහාය දුන් චන්ද්‍රාට වැඩසටහනට අත දුන් බුද්ධිකටත් මගේ ස්තුතිය. යලි දිනකදීත් ඔබ ගුවනින් හමු වන තුරු ඔබ සැමට ආයුබෝවන්. බණ්ඩාර ආතාවුද නිරංජලා සරෝජිනී සමගි සඳකී ඔබ මට කිසි විට සමු නොගන්නා සයුරු රය ඔබ ඈත සමුදුර සයුරු තිරමා හමුවනා සිහිනයකි ඔබ නිහඬ මැදියම් නෑ නිදන නෙත් යුග සනසනා